කියන්න මේ පොඩි කතාව එන්න කොමෙහි රොක් වෙලා එන්න කොමෙහි රොක් වෙලා අම්මල පුංචම්මලා මාමල සහ නැන්දලා අප්ප කුඩප්පල ඔක්කොම අහගන්න කොලම් වෙලා ගතිගුණ රැකියාදිය සුමනා හැඩකාරිය නිසා තරුණයා සිතුවා කරගන්නට බාරිය යුතුයකම ගරු කරනවා හයි හත්තිය තියෙනවා දඩයම් කර සතුන් මරා දිසා කාලෙ ගෙවනවා දඩය මටයි කෑදරේ කැලේට හිතයා කෙරේ සුමනා අවවාද දිදී පෙන්වයි තම ආදරේ පවටම ඇයි හිත ගටා හේන කුඹුරක් කොටා ඉන්න කොයයි ඇය කීවග පවසමිරවුමක් නටා මගේ පොඩි සුමනෝදයා දුක් වන්නේ ඇයි ඔයා හොඳ මිනිහෙක් වෙන්නම් මං කසාද බැඳගෙන ඔයා කේන්දරෙත් පැහුණා පොරොන්දම්ද සිහිවුණා ලනුවයි කනුවයි වාගේ තරිකිට තම් දානෙනා ගඟකට දැම්මත් මරා මා ජීවත් වන තුරා නංගි ඕට නෑ දෙන්නේ කීවලු ඇගේ සොහොයුරා කවුරුත් එකමුතු වෙලා මේ ගැන කතිකා කළා කේන්දරය නොගැලපෙතැයි දිසාව කෙරුවලු මුලා දුම්මේ පිළිතුර අසා කෝපෙන් වියරුව දිසා දැනගත්තලු ගුරා සොයා උන් පැවසුව බසමුසා ආවලු සුමනව සොයා අයියත් එතැනට ගියා තක්කිට තරිකිට තකදොම් අලිගුටි කිලියක් ගියා ඇගේ අයියා ගිනි සැරේ දිසාට පහරක් වැරේ දුන්නලුරුම් ගත් තරිකිට දෙන්න එකට ගුටි පොරේ සුමනට සිහි නෑ බොලේ අප්පච්චිත් ලේවිලේ වැඩි උණ්ඩය වැදී අතට අයියාගේ බිඳුනා බලේ එලිවන්නට පෙර හොරේ සිහි නැති සුමනා කරේ තියාගත්ත දිසා දුවයි මහවනයට එක සැරේ අබුද්දස්ස යෙදෙනවා ලබුද්දිත්ත කෙරෙනවා මේවා අහලා සුරල් ගහලා මට නටන්න හිතෙනවා